මේ ගානේ දීලා තියෙනවා අපිට මේ පරිපතයක්. මේකේ අහන්නේ ඒගොල්ලෝ මෙන්න මේ R1 කියන ප්‍රතිරෝධය හරහා ගලා යන ධාරාව තමයි අහන්නේ. මෙන්න මේ I තමයි මෙයාගෙන් අහන්නේ මෙන්න මේ ගලා යන ධාරාව. හරි මේක මම ක්‍රම දෙකකට කියලා දෙන්නම්. අපි ඉස්සල්ලා මේ පරිපතයේ සමග ප්‍රතිරෝධය හොයාගෙන ඉමු. අපි මෙතන සමග ප්‍රතිරෝධය ගත්තාම මෙතන R0 කියලා මම ගන්නම් සමග ප්‍රතිරෝධය 1/6න් 1යි 1/6න් 12යි. එතකොට එනවා මෙතන 12න් 3ක් වල හදලා බලන්න. එතකොට R0 එනවා 4යි ඕම් කියලා. එතකොට මේකට අපිට දාගන්න පුළුවන් 4යි ඕම් කියලා මෙන්න මේ දෙකම වෙනුවට. ඊට පස්සේ මේ දෙක ශ්‍රේණිගතයි. කලින් දෙක සමාන්තරගතයි. මේ දෙක ශ්‍රේණිගතයි නිසා අපිට ආය අලුතින් පරිපතයක් හදාගන්න පුළුවන්. ශ්‍රේණිගතෙද්දි මේ දෙක එකතු වෙනවනේ 4යි 4යි 8ක් වෙනවා. එතකොට එනවා මෙන්න මේ තනි ප්‍රතිරෝධයක්. ඔන්න ඔහම 8යි ඕම් කියලා 12යි වෝල්ට්. දැන් මේකට V සමානයි IR දැම්මනම් අපිට ඕන ධාරාව එනවා. වෝල්ට් 12යි කියලා දීලා තියෙනවා. I තමයි අහන්නේ. I1 කියලා මම ගන්නම්. R තියෙනවා 8යි ඕම් කියලා. මේක හැදුවා මෙනවා 2 4 වගේ අපම 4ට 2යි 4ට 3යි 3 වෙදීම 2 කියන්නේ 1.5යි ඇම්පියර් කියලා. ඕක එක විදියක්. මම තව විදියක් කියලා දෙන්නම්. අපි දැන් මේක හොයාගත්තා මෙන්න මෙතන සමග ප්‍රතිරෝධය. එතකොට මෙහෙමනේ පරිපතේ එන්නේ. ඔන්න ඔහමනේ එන්නේ. එතකොට මේ දෙක සමාන ප්‍රතිරෝධ දෙකන්නේ. එතකොට සමාන ප්‍රතිරෝධ දෙකක් කියන්නේ මෙන්න මේ වෝල්ට් 12 ඒ දෙන්න අතර සමානව බෙදලා යනවා. මෙයා වෝල්ට් 12 දෙකට බෙදුනම 6යි වෝල්ට් වෙනවා. මෙයා හරහා 6යි වෝල්ට් පිහිටනවා. දැන් අපිට ගන්න පුළුවන් මෙයා හරහා මේ ධාරාව වෙන අපෙන් අහන්නේ. එයාට දාන්න පුළුවන් V = IR. එතකොට V එනවා එතන 6යි වෝල්ට් I 1යි ගුණ කිරීම 6යි වෝල්ට් නෑ 4යි ඕම්. ඒත් උත්තරේ එනවා 1.5යි කියලා. කොයි විදියට හැදුවත් එනවා.